ආමා දුකුන්නේ එකෙකුට ලක්ෂ ගානේ තමයි දෙනවා 1 lakh. හොඳයි මං හොයලා තියන්න මට ඕවා කජු කරනවා වගේ වැඩටි. මුළුන් තරම් ඔයලා තියන්න එකකට ලක්ෂ ගානේ දෙනවා. හරි මං හොයලා තියන්න. නේ ඔබතුමා තව සතියක විතර එන්නේ. මං හොයලා තියන්න. හොඳයි. එනවා අපි ගියා. හොඳයි. රස්ත ගණන් වස්තුලදී ඉස්සර පිට පෑදිලා පිත්තල මල් පීදිලා සාරයි අබිලිඤ්ඤා මේ සුගතනුයි අප්පුවයිනේ. ඔය දෙන්න තමයි. මොකද අප්පුවාද නිකන් එක විදිහ. ඇයි උඹට බඩගිනි? බඩගිනි යාමිනේ. ආපන් කොයි තියෙන්නේ බානේ? හාමිනේ මේ සුගතම්මම කෙලගිලිනවනේ. ඉස්සද? මං කෙලගිලි නෑ. හාමිනේ මේ පුරුදු වෙන්නද කොහෙද මුවා දන ගන්නවා. අනේ පව් මුවා කියන්නේ අබිලිය. ඕ අර අබිලිය? උඹ කොහමද මේ ගේ ඇතුළේ ඉඳලා ආවේ? හාමිනේ good morning. good morning කියන්නේ ඉස්සෙල්ලා කියපන්. උඹ කොහමද මේ ගේ ඇතුළේ ඉඳලා ආවේ? මොනවා? මං කොහමද ගේ ඇතුළේ ඉඳලා ආවේ? චි හාමිනේ මං කොහමද ගේ ඇතුළේ ඉඳලා ඉන්නේ? මේ කැත කතා කියන්න බා. නෑ. උඹ ගේ ඇතුළේ ඉඳලා නෙමෙයි දන ගන්නායි. එර්දි වෙලා දාවේ. ඔව් එර්දි වෙලා. ඕ හාමිනේ. වයියා. අය අපි දැන් සුගත මාමියා. උඹලා දෙන්න හෙලවෙන්නේ නැහැ. ඒ හාමිනේ අපි මොනව කරන්නද? කියපල්ලා මට අබිලිය ආවේ ගේ ඇතුළේ ඉඳලාද? ඔව් හාමිනේ මේ අබිලියා මෙන්න මෙහෙම දන ගහගෙන ආවා ගේ ඇතුළේ ඉඳලා. අප්පච්චියේ මේකගේ අස්සට ගිහලා මොනවා අතගාගත්තද දන්නේ නැහැ. අනේ ඊට පල්ලින්ග මං ගිහලා බලලා එන්නම්. අයියෝ වෙච්චියා. අපි දුම්. අම්මෝ අනේ මා බේර කරගන්න නැත්තා. ඒයි අම්මෝ තින්න නෑ අම්මෝ. හොඳ පාරක් උගන්නලා තමයි නතර වෙන්නේ. මොකද මේ? අද නම් මගේ වෙන්නේ කාගෙන් බේර. කමල මොකද වෙලා තියෙන්නේ? ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ. ඉතින් බේර ගන්නකෝ. යන්න බෑ පාඩමක් උගන්නලා. කොහොම මේ මේක ගෑණි ඉගෙන යක්ක හරි මෙතන මේ පරල වෙලා වගේ රඟදෙනවනේ. පරල වෙන්නේ නැතුව ඉඳීද සිරි? මේ මිනිස්සු මේ කරන වැඩවලට. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේද? මම පිටිපස්සින් ඉඳලා ගෙට එනකොට මේ මිනිහා අපේ පෙට්ටගම අදිනවා. මේ අපේ ගෙයි පෙට්ටගම? නෑ බාප්පගේ පෙට්ටගම. දැන් මොකටද අපේ ගෙයි පෙට්ටගම අදින්නේ? වෙන මොකටද ඉතින්? හොරකමට මිසක්. අබිලිම්මා මගේ ගමන මේ කේලංකිම නවත්තලා හොරකම යනවද? ශිකේ මේ වෙලාවෙම ඔයා මෙතෙන්ට ආවනේ. නැත්තම් මම ওই මිනිහට හොඳ පාඩමක් උගන්වනවා ආයෙ ජීවිතේට හොරකම් නොකරන්න. අල්ලගත්ත මුවා අතරින්න බෑ.
නේද අප්පු? ඔව් මේ මුංග ගහක තියලා බැඳලා ඈ දිමිගොටුයි කහමිලියයි දාමු යහකට. දාලා මාරේ ගලකින් තලමු. නෑ මට යන්න දී බලපන්. මේ සුගතගුණේ බල දෙන්න මාව අතෑරියොත් මම බල දෙන්නට 1000 දෙනවා. 10 ගානේ? ඔව්. රුපියල් 1 වලින්ම දෙනවා. මේ බල දෙන්නට ලබන ආත්මේ මෛත්‍රී බුදුන් දැකලම නිවන් යන්න පුළුවන් මාව අතෑරියොත්. අපිට රුපියල් 10 ගානේ දෙනවද? යන්නකමු. ඔව්. සුගතගුණේ 10යි අප්පුවට 10යි. එතකොට 2000යි. අනේ මාව අතෑරපල්ලකෝ. ඔන්න එහෙනම් මම මුවා මාවව අතෑරි. එතකොට ඔහි එහෙනම් ඕම් මාත් අතෑරියා. අනේ උඹලා දෙන්නට පින් සිද්ධ වෙනවා මාව අතෑරියට. මේ ඔයලා දෙන්න තියනවද මට උදව් කරන්න? මේ අපි දෙන්න? ඔව්. ඔයලා දෙන්න මට උදව් කරන්න ආවොත් දෙනවා රුපියල් 2000 ගානේ දෙන්නටම 4000. සුගතම් මාමි මේ ඔන්න ඔහේ යන් මුවා මාමා 4000ක් දෙනවා කියනවනේ දෙන්නට යන්නේ යන්නේ Hey! Yeah! Ellen depa! Pelurot marwa! අපේ පල් හොරු. Kano ka ha? Dia dulu dia mang. Tahu. පස්සේ අසීමතාව. ඔව්. කියලා දෙන්න කළොත් කොතනවා? Tahu, yang mang dia dulu datang ada wardi. අනේ හොරකම් කරගෙන යන්න නේද හදන්නේ? Ha? Datang api betul. Bina pahinda lagi lah itu. Orang yang mang gitu. අනේ මව මරන්නේ නේද? ඊට ගියාවේ නැත්තම් වරනවා. යමන් අනේ කියනවනේ දෙයක් කරන්න. මව මරන්නේ Laman dia tuh. Jangan gitu. Jangan gitu. Angin no kurung goyang. කුළුම් ගොයියට පිහියදී කරනවද? නැතු. එහෙම නොකර බෑනේ. අපෙන් ගොයියෝ මොන උලන් වද්ද ගෙවල් වලට පැන හොයන්නේ. අපිට තාම කිව්වේ නැනේ මොනවද හොයන්නේ කියලා. හරි. ඒක මම පස්සේ කියන්නම්. මේක රහසක්. හැබැයි කොට හරියොත් රුපියල් 2000 දෙන්නේ නැහැ. කට ඇරියෝ රුපියල් 2000 දෙන්නේ නැහැ. කොහෙද දෙන්නේ? ඉස්සෙල්ලා සල්ලි දෙනවා කියලා දැන් මුවා කියලා දෙන්නේ නැහැ කියලා. මං කෑ ගහනවා කුරුම් මාමට ඇහෙන්න. මේ කෑ ගන්න එපා බං. මං රුපියල් 2000 දෙනවා මං බොරුවට කිව්වේ. අනේ හොඳ අම්බිලිමා. මේ මොකද නැලවිල තියලා ඉක්මන් කරලා ගිහලා කුරුම් ගොයියෝ පෙරමුක මං අල්ලගමු. අල්ලලා මේ ලණුවලින් බදිමු. බැඳලා අපි ගෙට පනිමු. හරි. මොකද්ද මේ කරන්නේ? අපි හොරු. මොකද්ද කරන්නේ මේ? කතා කරන්නේ මේ. පිළිමුනේ. මොකද්ද මේ විහිළුව මොකද්ද කරන්නේ මේ? මොකද්ද ඔල කරන්නේ? මොකද්ද කරන්නේ? කඩෝ හරිගේ. මේ සුගතන්. මොකයි කරන්නේ? බඳිනවා. ලියපියම. මින්දා කිව්වේ. මොකද්ද ඔල කරන්නේ? ඉක්මන් කරපන්. ඔය ලරුවලිය. හරි. බඩපන්. මොකද්ද ඔල දොමි කරන්නේ? අදිරියෝ. අතරාරපියෝ. යමලා. අදිරියෝ. ඉක්මන් කරපන්. ලියපියෝ. හරි. બોલો ලියපියෝ. අනේ හත්තියනේ මකයි වේ කරේ? මාව ලියපියෝ. හැමදාම ඔහොම ඉන්නේ කල්පනාව පාන. දැන් ඩිගි මහත්තයා කියන්නේ රස්සාවක් ගැනද පරස්සාවක් ගැනද? පරස්සාවක් කරගන්න ඉතින් රස්සාව හොයාගන්න බෑ. දැන් අපේ කොරෙන් දෙවිදින් රස්සාවක්. රස්සාවල් මොකද ඉතින් මුදල්ලේ ගියත් ඉතින් කියන කකා බිබී ඉන්නවනේ. ඇයි? මොකෝ? මොකද? මොකෝ බං? අර මොකද? පහලේ. මේ පල්ල ඔරුවා කියත ඔය. මේ මෙහෙන් යන්න. මෙහෙ පැත්තට යන්න.
අබිලි මාමේ. මට නම් තවත් ගෙවල් වලට බහින්න බෑ. දැන් මේ ග්‍රාම සේවක මහත්තයලා ගෙදරටත් පැනලානේ. ඒකනේ. මොන උලව්වක්ද මන් දන්නේ නැහැ. දෙට්ට ගන් අවසන මොනව වෙනවද කියලා කියන්නේ නැහැ. මේ කොහෙද දෙන්නට බැරි නම් මෙතන යන දෙන්නම්. මට අවශ්‍ය දේ මං හොයාගන්න. එතකොට අපිට දෙනවා කිය සල්ලි නෑ. සල්ලි නෑ මගේ ළඟ සතුටක් නැහැ. අප්පෝ මෙන්න මන්නේ. කොටපා. උගාට ගහන්න මට මන්න ඕනේ නෑ. අනේ මා බේරගෙන කවුද? අනේ මා බේරගෙන එන්නේ අබිලිංගෝයයි කටහඬ නේද? ඊළ බලමුද අපි? බලමු. ගෙවල් වලට පයින්නවා. ඒකද දැන් උඹලගේ සෙල්ලම යමල ගෙවල් වලට ආනන්දේ මොකද්ද මේ මිනිහා මේ වැඩේ තේරුම? ගමේ හැම ගේකටම ගිහිල්ලා ඔක්කොම අවසල පෙරලා දාලා එනවලු. හැබැයි මුකුත් නැති වෙලා නැහැලු. ඒකනේ අකේ. මට හිතා ගන්න බෑ මේ මිනිහට මොනවා වෙලාද කියලා. අපේ ගේත් අවසල තිබුණා. මොකවත් නැති වෙලා තිබුණේ නෑනේ නේද? ඒකනේ. මල හත්ති ගව්වක් නේ මේක. දැන් ගෙවල් කීයකට පැන හෙව්වද? ඕ එකකවත් නැනේ කියන සලකුණ. අනේ මන් දන්නේ නැහැ. රුපියල් ලක්ෂයක් ගන්න මට වාසනාව නැහැ. කොන්නේ අර අබිලිංගෝයිලා ගෙදරට යන්න කොහොමද? මං තමයි අබිලි. ඇයි යන්නේ මං වැරදිලා? අනේ මේ තරහින් දෙපායි බොන්න. මේ ඔය වෙන දෙයක් මගේ ළඟ තියෙනවා. ඒ මොනවද? මේ මල්ලේ තියෙනවා. මොනවද? කොම්පේ ඔහෙද දෙයියෙක්. හැබැයි ඉතින් රුපියල් 50000ක් අත් ඕනේ. 50000 වැඩි. මේ ඔය හිතන්න එපා මම මේකේ වටිනාකම හොඳට දන්නවා. තවමට ගෙනිච්චොත් මට මේකේ රුපියල් ලක්ෂයක් ගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා අපේ ගෙදරට ගිහිල්ලා ඉමුකෝ. මම 50000ක් දෙන්න. යා. අබිලි කාලෙකට පස්සේ හැබැයි බුදු පොඩි උඹලා මහත්යෝ මට මේ ඔප්පු තියන්නේ රුපියල් 50000ක් දෙනවා. ලන්තා ඒ මොකද? වරේ අපේ ගේ අවසර තිබ්බට හාමිනේ ලූණු බිකක තරම් දෙයක්වත් තරම් ගිහිල්ලා නැහනේ. කුරුමායි ග්‍රාම සේවක මහත්තයලා ගෙදරටත් පැනලා අවසල පෙරලා තිබ්බයි කියන්නේ. අපේ ගේත් එහෙම තමයි. මට හිතා ගන්න බැරි මේ අබිලිය මොන උලව්වක් හොයනවද කියලා. ඒකනේ. අබිලියත් එක්ක හොරගම් කරපු අනිත් එවුන් දෙන්න. මුන් දෙන්න තමයි මාව කනුවට දෙන කුරුමාමේ සමාවේ. අබිලිය පල් හොරා. අබිලිය අපිව රැට්ටුවා. කුරුමාමේ මුන් දෙනවා ගස් බඳිමු. අනේ එහෙම කරන්න එපා කුරුමාමේ. කුරුමාමේ සමාවෙන් අපිට. අබිලිංගෝයා. යද. අරගෙන. ඔයාගෙන. අනේ පොඩි වඹුරා. ගෙට බලන්න. මේ තිරි උදාලි. මේක අහලා තියෙන්නේ. ඊයෝසී. හරිම අමාරුවෙන් අපි මේක හොයාගත්තා. එහෙනම් ඔය කියන ඊයෝසී කියලා ගහලා.
VOC කියලා ගාලා තිබුණාට ඔරේ එකක් වගේ පේන්නේ. අපි මේක හොඳට මකලා බලමු. සුද්ධ කළා. ඇඳපු එකද දන්නේ නෑනේ. නේද? තමයි රෙඩි කියලා ගේන. මම කිව්වා මේක ඔරේ එක කියලා. බලන්න. අපි බලන්න. මේක ඔරේ එක. මොලා මගේ රුපියල් 50000 ඈ එතකොට මගේ ඔප්පුව අනේ මං ඉවරයි අනේ දැන් ඉතින් අපි මොකද කරන්නේ දැන් ඉතින් මේක අරගෙන ගිහිල්ලා ඔරිජිනල් එක අරගෙන එන්න නේද මදයි තණ්හාධිපති කපට VOC හෙව්වා අපි යම් මුදලාලි අපි යම් Iyalin Ini jadi ya benar bagi dada iya kan ඉලාලි තවත් ඔය වගේ මොඩෙක් කවුනොත් මට කියන්න අනේ ඔය වගේ තම මොඩේ එක නෙමෙයි මොඩේ ඕන තරම් මේ රටේ ඉන්නවා අප්පා